අමුත්තා. කවුද මේ අමුත්තා? අමුත්තා තමයි මම. ඉතින් මේ අනුරාධපුරයේ තියෙන හරි අපූර්ව නවාතැනක්. ඉතින් මේ නවාතැනේ නම තමයි අමුත්තා. ඉතින් මමත් මෙහෙට අමුත්තෙක් විදිහට ගියා. ඉතින් මේ නවාතැන ගැන කියන්න කලින් පොඩ්ඩක් මේ සද්දය අහලා බලන්නකෝ. මේ ඇත්තටම මම ඇඩ් කරපු සද්දයක් නෙමෙයි. ඔයාලට මේ සද්දේ ඇහෙන හොඳට මේ කුරුල්ලෝ කෑ ගහන්නේ. ඇත්තටම හරිම ලස්සන අනුරාධපුරයේ පූජා නගරයේ ආසන්නයේ තියෙන හරි අපූර්ව නවාතැනක්. ඉතින් මේ නවාතැන හරියට ගෙදර වගේ. ඉතින් මං හිතුවා ඔයාලට මේ නවාතැන ගැන පුංචි විස්තරයක් ඔයාලට කියන්න. ඇත්තටම ඉතින් මෙහි හරිම පිරිසිදු. ඒ කියන්නේ අපිට මෙහෙට ගියාට පස්සේ දැනෙන්නේ හරියට අපි ගෙදර ඉන්නවා වගේ. ඉතින් එහෙම හැඟීමක් තියෙන හරි ලස්සන තැනක්. ඉතින් ඔයාලත් අනුරාධපුරේ ගියොත් මෙහෙ නවතින්න යන්න. ඔයාලට දැනෙන්නේ හරියට ගෙදර ඉන්නවා වගේ ෆීලින් එකක්. ඉතින් මෙහෙ ලොකු ගානකුත් නැහැ. කාමර 6ක්ද කොහෙද තියෙනවා. මට කාමරවල නම් ෆොටෝස් ගන්න බැරි වුණා. ඉතින් අපි මෙහෙ ගිහිල්ලා අනුරාධපුරේ ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි සෑයටයි කිරි ආහාර හැදුවා. ඉතින් මෙහෙන් ඒවට අවශ්‍ය කරන රයිස් කුකර් වගේ දේවල් සපයනවා. අනිත් එක මෙහෙ ඉන්න මෙහෙ ගෙදර හෝටල් එකේ අයිතිකාරයම තමයි ඉන්නේ. එයාලා හරි ෆ්‍රෙන්ඩ්ලි. එයාලා අපිට උදව් කරනවා. ඉතින් අපි මේ විදිහට කිරි ආහාර හදලා ඒක ලස්සනට පිළියෙල කරලා මේ දැන් මේ ඉන්නේ මගේ හොඳම යාළුවා යසස්මි මායි යසස්මි තමයි ගියේ. ඊට පස්සේ මේ කිරි ආහාරයකට අපේ මේ පූජා කරන පිළිවෙලට සහභාගී වුණා මේ අපේ ડોක්ටර් කවින්දත්. ඉතින් එයාටත් අපි පොඩි වැඩක් දුන්නා කිරි ආහාර ඩෙකරේට් කරන්න. ඉතින් එයා බෑ කිය දන්නේ නැහැ කිය කළේ. ඉතින් ඒත් ඉතින් එයා කොහොම හරි අපේ වැඩේට එකතු වුණා. ඉතින් අපි මෙහෙම අනුරාධපුරයට පයින් මෙතෙන්ලා ඇවිදගෙන යන්න පුළුවන්. ඒ යද්දි මේ වගේ ලස්සන දුර්ලභ දසුනකුත් දැක්කා. මේ අර මොනරේ පිල් විදහාගෙන ඉන්නවා. උදේ පාන්දර මිහිදුමත් එක්ක එතන එහා පැත්තේ සෙබඩත් බලා ඉන්නවා. ඉතින් ඒක හරි අපූර්ව දර්ශනයක්. ඉතින් අපි ඒකත් ටිකක් කළා බලාගෙන ඉඳලා ඒ ගැන පොඩ්ඩක් කතා කරලා අපි ඊට පස්සේ අපි හදපු කිරි ආහාරත් අරගෙන මේ මුලින්ම ගියේ ශ්‍රී මහා බෝධිය වඳින්න. ශ්‍රී මහා බෝධිය වඳින්න යන්න කලින් එතන තියෙන කඩපේලියට ගිහිල්ලා මේ කඩපේලියේ මලුත් අරගෙන මුලින්ම කළේ ශ්‍රී මහා බෝධියට ගිහිල්ලා ශ්‍රී මහා බෝධියට අපි හදපු කිරි ආහාර පූජා කරපු එක. ඉතින් ඒ කිරි ආහාර ටික පූජා කරලා ඊළඟට අපි ගියේ අපේ රටේ බෞද්ධයන්ගේ මුදුල් මල් කඩ වගේ තියෙන රුවන්වැලි සෑයට. ඉතින් රුවන්වැලි සෑයටත් අපි හදාගෙන ගියේ ඒ කිරි ආහාර යශස්මි පූජා කළා. ඉතින් අපි හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා. ඉතින් ඒ කිරි ආහාර පූජා කළා අපි ආයෙත් අලුත් තැනකට ගියා. ඉතින් අනුරාධපුරේ යනවා නම් බාර වෙන්න යන්න ඕනි කටුසෑයට. ඉතින් කටුසෑයට ගිහිල්ලා බාරෙකුත් වෙලා අපි ආපහු ගම්බිම්බලා පිටත් වුණා. ඉතින් ඔයාලා අනුරාධපුර යනවා නම් අනිවාර්යෙන් කටුසෑයට යන්න අමතක කරන්න එපා. මොකද මේ කටුසෑයට තමයි ගොඩක් කට්ටිය බාරහාර වෙන්න එන්නේ. මේ තියෙන්නේ ඒ කටුසෑය.